Welcome to Anu and Priya YouTube channel. ඔන්න අපි වෙසක් vlog එකත් අරගෙන ආවා. අපි වෙසක් කූඩු හදලා ඒවා ඉල්ලපු හැටි. එතකොට එදා වෙසක් දවසේ මොකද කරේ? ටික ඔක්කොම මේ vlog එකෙන් බලන්න පුළුවන්. එහෙනම් vlog එකත් එක්ක දිගටම ඉන්න. දීපක රූපක රාජ්‍ය සමාලී චන්දන සංසිත පුණ්ඩර කේසී රන්සිත පාසිත මංගල මාලී සෝපති භගවා සජ්ජ ගවේසී නීල පීත බුදු රැස් විහිදෙන්නේ සඳුන් ගලකමේ සිසිල සදන්නේ බුදු සමිඳුන්නේ ඒක පැත්තකට ගියාම නැති නේද? ගාලා බලමු මේක ඉස්සෙල්ලා සුට කලලා බලමු. මම නමදින්නේ ඔයා දාන්න මම අරවන්න. මම අරවන්න. මේක අරන්න. අනේ දෙන්න. ඊයෝ කිට කරයි. අයියෝ බෑ මං කරන්න. මම එකපාර කරලා දෙන්නම්. මේ සයින් එකක් කියනවා. මේ පැත්තේ නෑ. මේ පිටට පොඩි තියෙනවා නේද? මේක රිකලන් මේක කට් කරලා මේක අයියෝ කරනවා. කතාසිත පාසී මේ සයිස් එක ඇදලා කපලා තියෙනවා. උඩ පල්ලේ මේක වටේ හතරයි යන්නේ. අනේ හයක් යනවා. නෑ කොටු ටික කොටු ටික තමයි ඊළඟ ත්‍රිකෝණ වලට එන්නේ ඒක කොහොමද? හරවන්න. ඒක තමයි මං කිව්වට මේක එක ගමු කියලා බලන්න. නෑ මෙහෙම කරලා බලන්න. හිවෙගේ වෙක්කදී. ගොඩාක් ගන්නත් එපා හිමුණු තිරිලා යනවා. මොන බලමු. අනේ ලස්සන්ට කරන්න ළඟ ළඟ. ඒක තමයි ඉතින් එක්ක බලන්න කාගෙට ලස්සන කියලා. ආ මගේ එක ලස්සන. මේ මගේ එක. මෙච්චර ළඟ මේව කරන්න ඕනේ නෑ නේ ඔයාගෙත් ලස්සනයි හලු. අපි දෙන්නගෙම නිකන් එක වගේ තමයි. නේද ෆ්‍රෙන්ඩ්ස් මගේ ලස්සන. නෑ අපි දෙන්නගෙම එක වගේ හලු. දෙන්න. අපි බිමට වැටුණා ඉතින්. ආර්ය සංඝ ගාන පාද සදින්නේ ගම්බෝතලෙන් ගේන්න කිව්වනේ මම. ඉතින් ඔයානේ හරියන්නේ මමද? ඔයා වැඩට කින් ඉඳී හෙට ගේනවද? මේ හිතාලවන්න බෑනේ. දැන් දවසා. හෙට රැට ඉතින් මොකක් හරි කරමු. ඈ? බාස්ලා සමහර විට වරුවෙන් ගියොත් නැති වෙයි. එහෙනම් ඔයා රෝස පාටි කලවන්න මම ගම් පාටි කලවන්න. ඕනේ හොඳයි යන්නේ. thank you. wow. very much. හරි නේද? ඊළඟදී කට්ටි මම කරගෙන. වෙන වැඩනේ. අනේ මල්ලි පැටි අනේ පුතේ කියලා කතා කරනවා. මට විශ්වාස කියනවා පුතේ කියලා කතා කරනවා නම් පරිස්සම්. මල්ලියෝ කියලා කතා කරු. මොකද මේ මට පිළිගන්න කතා කරන විදිහ අහනවා නම් තවම යන්නේ නැහැ. අනේ මේක කියලා කතා කරලා ඉන්නවා. අනේ පැටි කියලා කතා කරනවා. ජයනු මායා වලට ඔයා හුනේ පසුදු මහත්තයා. මල්ලි පැටි කියලා කතා කරනවා මේ ෆීල්ඩ් එකේ නෙමෙයි කියේ. මල්ලි අර කලින් හැදි වල ෆීල්ඩ්. හරි ඉතින් මම ඕක සම්පූර්ණයෙන්ම මේ අටපට්ට මැලෙව්වනේ. ඔයා ඔහොම කරාට කමක් නැහැ. නේ? මොකක් කියන්නේ? රැලි කපන්නේ කවුද? අපි දෙකක් එකට අලවලා මේව කරමුද කලව මේක කොට ලස්සනයි වගේ හලෝ. මම දැක්කර මේ විකුණන්න තිබ්බ යතන රුවන්වැලේ. අපි ඔය වටපටම ගත්ත තැන. මේ එතන තිබුණා රෝස පාටයි සුදු පාටයි. සුදු සාකරේ.
කැත වෙන එකක් නෑ නේද? ඔය වගේම එකක් නිල් පාටයි සුදුයිත් මේව කරන්න. ඈ? ඒකටත් රෙලි දාන්න දිනවනේ. මම හිතක මේක කපන්නන්නේ. සඳුන් කල්කමෙනි සිසිල සදන්නේ ඊරන්නකෝ. ඉර. අනේ අනිත් ටික කො? තාම කැපුවේ නෑ. අනිත් මන්නේ. ඔයත් කපන්නකෝ අනේ. මම කතා කරන්නේ. මං කියන එක නේද? එහෙම වෙයි නේද? ඉරිලා ගියොත්. ඉතින් මුළු ටික හදන්නේ නේද? උඩ එල්ලලා ඉන්නද හදන්නේ? එල්ලන්නේ කන්නේ. අර මේ කොක්කක දෙමු. ඈ? උස බලන්න. උස කොච්චරද තියෙන්නේ? ඉතින් කපන්න. ගැට ගන්න තියෙද තියන්නේ? බබා ඔකට ධර්ම චක්‍ර? බලන්න ඉතින් මෙහෙම සැමියෝ මොන තරම් වාසනාවක්. හැමෝටම ලැබෙන්නේ පින් කරන්න ඕනේ. නෑ මොන්නේ. ඕනේද? ඒ දෙන වාලේ වද ටික හැදුවට මම නම් කපෝ බිරිම ප්‍රාර්ථනා කරා. මම කියන්නේ මම පින් කරලා කියලා. බඳින්නදී ලබනාත්මේ. ඔය පව් කරලා මම පින් කළා. තමන් කියන්නේ පින් කරන්න කියලා. මන්න බඳිනවා ලබනාත්මේ. මොකෝ මම ආත්ම 7කට විතර පින් කරලා තියෙනවා. ඔයවම තමයි බඳින්නේ. ඊළඟාත්මෙත් ඔය. මොන කෙල්ලන්ටද? තව කවුරු හරි කවද අපි ඊළඟාත්මෙවත් එකතු වෙමු. අයියේ. අර යක්ෂණී මේ ආත්මේ ඔයව බැන්දනේ කියලා. ඒටි. දිග වැඩිද මං ගහුව එක නෝ.
itu apa? Kalau dari mati itu tiga. Hotel nanti kan Mereka apa dia nak tengok? Jangan.